ආයිබෝවන් සුබ දවසක් ආදිරිනේ ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ මගේ ඇන්තෝරියම් මගේ ළඟ ලස්සන ඇන්තෝරියම් ටිකක් තියෙනවනේ සාමාන්‍යයෙන් ගොඩක් අනිත් මල් වලට සාපේක්ෂව මගේ ඇන්තෝරියම් වගාව ගොඩක් තියෙනවා. ඉතින් මට හිතුණා මගේ ළඟ තියෙන ඇන්තෝරියම් මොනවද කියලා චුට්ටක් හොයලා බලන්න. ඇත්තටම මේ ඇන්තෝරියම් වගා කරාට මමත් දන්නේ නැහැ මේ මොන වර්ගයේද කියලා නම් වශයෙන් මම ඇත්තටම හෙව්වේ නැහැ උනන්දුවක් උන්නේ නැහැ. ඒත් දැන් මට හිතුණා මේ මගේ ළඟ තියෙන්නේ මොනවද කියලා ටිකක් හොයලා බලන්න ඕනි කියලා. ගොඩක් මහන්සි වුණා ටිකක් මේව හොයාගන්න. මොකද මේ අමාරුයි ටිකක් හොයද්දී මේ අර දන්න අයට නම් මේක ලේසි. ඇත්තටම මම නම් ඉතින් ඇත්තටම දන්නගෙන හිටියේ නෑ සාමාන්‍යයෙන් මේ මොනවද කියලා. ඒ නිසා මට හිතුණා මේ මොනවද මගේ ළඟ තියෙන ඇන්තෝරියම් වර්ග මොනවද කියලා හොයලා ඒ එක්කම ලස්සන වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්න. බලන්නකෝ මගේ ලස්සනම ඇන්තෝරියම් ටික මේ දවස්වල ලස්සනටම තියෙනවා. දෙවියන්ගේ පිහිටෙන් හරිම ලස්සනයි මගේ ඇන්තෝරියම් ටික. ඉතින් මට හිතුණා මේ මොනවද කියලා චුට්ටක් හොයලා බලන්න. සමහර විට වැරදීමක් වුණොත් අනේ සමා වෙන්න. ගොඩක් හොයලා තමයි මම මේ මගේ ළඟ තියෙන මේව කියලා නිගමනය කරේ. සමහර විට වැරදුනොත් දන්න අය ගොඩාක් ඉන්නවා. ඇන්තෝරියම් වගාව සම්බන්ධයෙන් වගා කරන අය ගොඩක් දන්නවා ඇති. අහම්බෙන් හරි යාලා මගේ වීඩියෝ එක දැක්කොත් මං වැරදිලා නම් නිවැරදි කරන්න. මම බලලා ගොඩක් දුරට හොයාගත්ත දේවල් තමයි මේ එකට වීඩියෝ එකට ඇතුළත් කරන්නේ. නම් බලන්න මේ දවස්වල නම් ලස්සනට මල් පිපිලා හැමදාටම තියෙනවා මල්. ගොඩාක් ලස්සනට තියෙනවා. මම මොනවද දාන්නේ කියලාත් ඔයාලා දන්නවා ඇන්තෝරියම් වගාවට. ඒව විතරමයි මම අද වෙනකම්ම දාන්නේ. හාල් සෝදපු වතුර මේ තියෙන්නේ මගේ ළඟ තියෙන ලස්සන ඇන්තෝරියම් වර්ගයක්. මේක ඩිලීෂියා කියලා තමයි මම හොයාගත්තේ. මේකේ කෙමිය ටිකක් පොඩි. හරි දිලිසෙන පෙනුමක් තියෙනවා. මේ ලස්සන මලක්. මේකත් බයි කලර් එකක්. මොකද මේ මුලින්ම මෙන්න මේ පාටට හැදිලා පහුවෙන්න ටිකක් අර පාටට හැරෙනවා. බයි කලර් වෙනවා. අර කොළ පාටට රෝස් පාට වගේ හැරෙන්න ගන්නවා. ඊළඟට මෙන්න මේ ලස්සන රතු පාට ඇන්තෝරියම් එක මම හොයාගත්ත විදිහට ඒකේ නම තමයි මේ ඔයාලට මම දාන්නේ සක්සස් රෙඩ්. මෙන්න මේකෙන් මගේ ළඟ ලස්සනට මේකේ පඳුරු ගොඩාක් තියෙනවා. ඉස්සරහට මම ගොඩාක් හදාගන්න තමයි මගේ හිත. මොකද පැල ගොඩාක් තියෙනවා මගේ ළඟ. මේකේ පඳුරු වශයෙන් හැදෙන්නේ හරිම ලස්සනයි. පොඩි පැලයක් පඳුරු ගොඩක් තියෙනවා. ඊළඟට මෙන්න මේක ළඟදී ගත්තේ දැන් ලොකුයි. රැපිඩියෝ මේ තියෙන්නේ මෙන්න මේකත් බයි කලර් වගේ වෙනවා. පස්සේ මේකේ මල මේ නෙමෙයි දැන් තාම පොඩි. මේකේ මල ගොඩක් ලොකු වෙනවා. මේ මුලින් මෙන්න මේ පාටට ඊට පස්සේ මෙන්න මේ වගේ ලොකු මලක් හැදෙනවා මේකේ. මේකත් මගේ ගාඩන් එක ලස්සන කරන ලස්සනම ඇන්තෝරියම් වර්ගයක්. ඊළඟට මෙන්න මේක මල හරීම ලොකුයි. ඔයාලට මම පෙන්නලා තියෙනවා වයනවනේ සයිස් එක හරීම ලස්සන මලක්. බලන්න කෙමියත් හරීම ලස්සනයි මේ මලේ. මම ගොඩක් මහන්සි වුණා මේ මල් වල නම් හොයාගන්න. බලන්න මේ මලේ නම හරීම ලස්සනයි. බලන්න මල ගොඩක් ලොකුයි. මෙන්න මේ නම ඊට පස්සේ හරිම ලස්සනයි මේ මල. ගොඩක් ලොකුයි. මල් ගොඩාක් හැදෙනවා. ටිකක් කොලෙත් ලොකුයි. අර කුඩා ඇන්තෝරියම් වර්ගයක් නෙමෙයි. මේක ටිකක් ලොකු වෙන ඇන්තෝරියම් වර්ගයක්. හරිම ලස්සනයි. ඇත්තටම මේකේ පැල මේකම විතරයි මගේ මදර් ප්ලාන්ට් එකක් විදිහට මේකම තමයි තියෙන්නේ. පැල අරගෙන හදා ගන්න ඕන. බලන්න හරිම ලස්සනයි මේ මලත්. ඊළඟට මෙන්න මේකේ නම නම් මට ඇත්තටම හොයාගන්න බැරි වුණා. නමක් තියෙනවා ඒ උනාට හරියටම ෂුවර් නැති නිසා මට කියන්න බෑ. බලන්නකෝ මේ මලත් හරිම ලස්සනයි. ඒකේ කෙමිය හරිම ලස්සනයි. මේ පාට 3කින් තියෙනවා කෙමිය හරිම ලස්සනයි. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න මේ මල මොකක්ද කියලා. හරිම ලස්සන ඇන්තෝරියම් එකක්. මේක නම් මට හොයාගන්න බැරි වුණා ඒ වර්ගේ මොකක්ද කියලා. ඒකත් හරිම ලස්සන ඇන්තෝරියම් එකක් මගේ ළඟ තියෙන. ඊළාට මේ කොකාකෝලා පාට ඇන්තෝරියම්
ඒකෙත් කෙමිය ලස්සනයි. ඒකේ ඔන්න මල් ගොඩක් හැදෙන්න හදන්නේ මම දැන් බැලුවා. මේක ටිකක් මම ඈඩ් කරලා තිබ්බේ මේකට ලෙඩකුත් හැදුණා නිකන් කොළ පිච්චිල වගේ ගිහිල්ලා. ඒක නිසා අනිත් ගස් වලින් මම ඈඩ් කරලා තිබ්බේ. දැන් නම් හොඳයි. මේකෙත් පැල ගොඩාක් හැදෙනවා. ගොඩක් ලොකු වෙන්නේ නෑ. හැබැයි චූටි ඇන්තෝරියම් එකට වැඩිය නම් ටිකක් ලොකු වෙනවා. මේකත් ලස්සනම ඇන්තෝරියම් එකක්. මේකේ පැල නම් මම බිමත් ඉඳලා තියෙනවා. පොල් ගහ වටේට මේ තවත් කොකාකෝලා පාට ඇන්තෝරියම් එකක්. මේක ලොකුයි. මේ මල ලොකුයි පේනවනේ. ගොඩක් ලොකුයි. මේ වීඩියෝ එක ගන්නකොට මගේ ළඟ මල් පිපිලා තියෙන ඇන්තෝරියම් වර්ගවල නම් තමයි මේ දාන්නේ. මීට අමතරවත් තියෙනවා. බලන්න මගේ අල්ලේ සයිස් එකටම තියෙනවා මේ මල ගොඩක් ලොකුයි. ඊළඟට මේක මේ මගේ සුදු පාට ඇන්තෝරියම් වර්ග වලින් මට තියෙන මෙච්චරයි. මේ පාට තමයි. සෙරාව. ලස්සනයි ඒකත්. මේක නම් මේ පොට් එකක නෙමෙයි මම බීම තමයි ඉඳලා තියෙන ගහක් වටේට. මෙතන ඇන්තෝරියම් වර්ග කීපයක්ම තියෙනවා. අනිත් එක මෙන්න මේක. මේකේ නමත් මට හොයාගන්න බැරි වුණා. නම් දෙකක් තමයි මට හොයාගන්න බැරි වුණේ. මේකත් මොකද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමක් තියෙනවා ඒත් ෂුවර් නැති නිසා මට කියන්න බයයි. මම දන්නේ නැහැ ඇත්තටම මේකත් හරි ලස්සන රෝස පාට ඇන්තෝරියම් එකක්. මේකේ නම් ගහට ලොකු වෙනවා. මේකත් බයි කලර් එකක්. මේකේ මල ගොඩාක් ලොකු වෙනවා. හරිම ලස්සනයි. රෝස පාටට හැදිලා පස්සේ තමයි මේ පාටට එන්නේ. මුලින්ම එන්නේ ලස්සන රෝස පාට මලක්. පස්සේ තමයි මේ විදියට හැදෙන්නේ. ඊළඟට මෙන්න මේක ලෙගෙන්සා. ඒකත් හරිම ලස්සනයි. මීට වැඩිය ලොකු වෙනවා. මේ ලස්සනයි මලත්. ඒකෙත් පඳුරු ගොඩාක් තියෙනවා. පඳුරු වැඩි නිසා වෙන්නේ නැති සමහරට මල මේ විදියට පොඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ඇන්තෝරියම් වර්ග ටික තමයි මගේ ළඟ තියෙන්නේ. අලුතෙන් ගත්ත ඒවා තියෙනවා. තාම ඒවා මල් නැති නිසා ඉතින් දාලා වැඩක් නැහැනේ. මල් ගත්තම ඒ වගේත් නම් එක්කම මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ අතරට මේ ළඟදිම ගත්ත මේ ඇන්තෝරියම් එකක් තියෙනවා. මම හොයාගත්ත ඒකේ නමත් මම හිතනවා ඒකෙත් ලස්සන මලක් එනවා. මෙන්න මේක. මෙන්න මේ ඇන්තෝරියම් එක මම හොයාගත්ත විදිහට ඒ නම තමයි ඒක. ඒකේ ලස්සන රෝස පාට ලස්සන මලක් තමයි හැදෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න නම් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න.